බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට තිබිච්ච කීර්තිය ඉවස ගන්න බැරුව ඔබ දන්නවා ඇති උන්වහන්සේට කොච්චර නිඳා කළාද. කොතරම් නිඳා කළාද කියනනම් උන්වහන්සේට චෝදනා කළා අර මරලා මල්ලස්සේ ඇංගුවේ කාවද? සුන්දරී කියලා පරිබ්‍රාජිකාව මරලා මල්ලස්සේ ඇංගුවනේ. මොකද්ද කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ ඒ සුන්දරීව දූෂණය කළා මරලා මල්ලස්සේ ඇංගුවා කිව්වා. නිකන් හිතන්න ඒ කාලේ සවැත් නුවර කොහොම කැළඹෙන්නේ ඇද්ද? ඊට පස්සේ කොසල් මහ රජුට පැමිණිලි කළා ඒ හංගපු අයම ගිහින් මෙහෙම සුන්දරී හිටියා නෑ මේ හොයාගන්න තැනක් නෑ දැන් වෙච්ච දෙයක් නෑ කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ මල්ලස් යංගලා මේ අයම හොයාගත්තා මල්ල සිරුර. මේන් ශ්‍රමණ ගෞතමයන්ගේ වැඩ බලාපල්ලා කියලා ඇඳක තියාගෙන සවැත් නුවර පුරා ඇවිද්දා. කොහොම මඩ ගැහිල්ලක්ද? ඊට පස්සේ මේ මිනිස්සු කොහොමද බනින්ට ලෑස්ති වෙච්ච මිනිස්සු පිරිසක් ඉන්නවනේ. එතකොට මේ බනින්ට ලෑස්ති වෙච්ච පිරිස හොඳට දතකට මැදගෙන දැන් ලෑස්ති මොකේද? හොඳට බනින්ට. කොච්චර බයිනවද කියන්නේ? පිඬුසිඟා යන්න සංඝයාට බැරුව ගියා. සවැත් නුවර. ඊට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ ආනන්දයන් වහන්සේ ඒ විදි රහත් වෙලා නැහැ. ආනන්දයන් වහන්සේ කම්පා වුණා. කම්පා වෙලා බුදුරජාන් වහන්සේට ගෙන් කිව්වා භාග්‍යවතුන් වහන්සේ ආයි සවැත් නුවර නම් අපිට පය ගහන්න බෑ. ඔලු උස්සන්න බැරි වෙන්න මඩ පහර දෙනවා. පිඬුසිඟා යන්න විදියක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපි සවැත් නුවර දාලා අපි හොරෙන්ම වෙන පළාතකට යන් කිව්වා. එතකොට හිතාගන්න මේ සවැත් නුවරින් ආපු විරෝධේ කොයි තරම්ද කියලා. මොකද අසත්පුරුෂයා මඩ ගහනකට මේ මඩ ගැහිල්ලේදී සීමාවක් දන්නේ නැන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. ආනන්දය ඉතින් ඔබ කියන අපි වෙනින් පළාතකට හොරින්ම යන් කියලා. එතනත් මේ ප්‍රශ්නයට ගත්තොත් මොකද කරන්න කියලා ඇහුවා. ඒතර තාපලාදකට යනවා. ආනන්දේ අපිට මේ පැන පැන හැංගි හැංගි ඉන්නව ඇර වෙන දෙයක් නම් කරන්න වෙන්නේ නැහැ නේද කියලා ඇහුවා. දවස් 7ක් ඉවසන්න කිව්වා. ඊළඟට මෙන්න මේ ගාථාවෙන් චෝදනා කරන්න කිව්වේ බයින මිනිසුන්ට. අභූතවාදී නිරයන් උපේති. අභූත චෝදනා කරනවා නම් ඔහුට තියෙන්නේ නිරේ උපතයි. යෝචාපි කත්වා නකරෝපිතාහ චාහ යම් කිසි අකුසලයක් කොට ඔය කලේ නැත කියනවාද ඔහුට යන්නේ තියෙන්නේ එතනමයි. මේ දෙන්නම නිරේදී සමබවට පත් වෙනවා කිව්වා. මේ ගාථාව දැන් අර මිනිස්සු පෙරලා පිඬුසිඟා වණේකට ඔන්න එනවා ස්ත්‍රී දෝෂකයෝ මේ බත්තිල්ලන්ට කියලා බහින්න පටන් ගත්ත සවැත් නුවර මිනිස්සු. මොකද මිනිස්සුන්ගේ ස්වභාවයක් තමයි විමසන් නැතුව ඕන එකක් පිළිගැනීම. ඒ මිනිස්සු හරි ආසයි කුණු රසට. දැන් අපි කියමු දැන් මෙතන බොහොම පිරිසිදුනේ. මෙතන බල්ලෙක් කැවිල්ලා එකපාරට අසුචි පිටක් දාලා ගියෝ. හිතා ගන්න බෑ නිලමැස්ස වෙනවා. නිලමැස්ස කොහෙද හිටිය කියලා හොයාගන්න බෑ. ඒ වගේ නිලමැස්සෝ වහනවා වගේ නින්දාවට අසත්පුරුෂයෝ එකතු වෙනවා. ඒ නිලමැස්ස වහනවා වගේ වැඩක්. ඒ වගේ අර අසත්පුරුෂ පිරිස එකතු වෙලා මේවා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා අපි ඉමු ඉවසගෙන ආනන්ද ඔක සතියක් තියේවි කිව්වා. හරියටම සතියයි ඒ මරපු පිරිස අල්ලස් අරගෙන මැරුවේ ඒ පිරිස ගිහින් රාබොඩ්ඩ රාබීලා වෙරි වෙලා එක්කෙනෙක් තව කෙනෙකුට ගැහුවා. ගහපු ගමන් අනිත් එක්කෙනා ගැහුවා. ගහපු ගමන් කෑ ගහලා කිව්වා තෝ සුන්දරී මැරුවා වගේ මාවත් මරන්න දෙන්නේ කියලා ඇහුවා. අන්න මිනිස්සුන්ට අහු වුණා. මේගොල්ලන්ගේ වැඩක්.
මියාගේ වැඩක් කියලා අරගෙන ගියා. අරන් ගිහලා රජතුමාට කිව්වා රජපුතුනි මේ භාග්‍යතුන් වහන්සේ වූ ශ්‍රාවකයෝ සම්බන්ධ නැහැ. මේක කළා තිබෙන්නේ අල්ලස්ගත්තු පිරිසක්. අල්ලස් දීලා තියෙන්නේ තාපස පිරිසක්. ඒ තාපස පිරිසයි ඒ පිරිසයි සියලු දෙනාම රාජධානියෙන් පිටමං කළා. දඬුවම් ලැබුණා. එතකොට හැබැයි මිනිස්සුන්ට සියපු දිනකට ඒ දවස් 7 අකුසල් රැස් කරගන්න අය හොඳට අකුසල් රැස් කරගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේට වදින්නේ නැහැ. ඒ හේතුව උන්වහන්සේගේ ගුණයක් තියෙනවා. නින්දා ප්‍රශංසාසු නින්දා ප්‍රශංසාවන්හි අවේදමානං කම්පා නොවී සිටි. බුදුරජාණන් වහන්සේට තියෙන නම නින්දා ප්‍රශංසාසු අවේදමානං වන්දාමහං සම්බුද්ධ විනායකං